මාලිමා ක්‍රීඩා ඇමතිගේ තේරීම් කමිටුවේ වැඩක්. යෝන් ක්‍රිකට් පිලේ ලෝක කුසලාන පරාජයට හේතුව. සිම්බාබේදී පසුගිය පෙබරවාරි මස අවසන් වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා යෝන් ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තා කිහිපයක් සමග ආරම්භ කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයේදී ජපානය ලකුණු 203කින් පරාජය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් වූ විරාන් චමුදිත සහ දීමන්ත මහවිතාන ලකුණු 328ක සම්බන්ධතාවයක් පවත්වමින් වාර්තාවක්ද පිහිටෙව්වා. එහිදී විරාන් චමුදිත පන්දු 143කින් රැස් කළ ලකුණු 192 යෝන් ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් ඉනිමකදී රැස් කළ ඉහළතම ලකුණු ලෝක වාර්තාව බවට පත් වුණා. ඒ ආකාරයට ශක්තිමත්ව ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී ලකුණු 106කින් අයර්ලන්තය පරාජය කළා. එසේ වෙතත් ඕස්ට්‍රේලියාව හමුවේ දෙවැනි තරගයේදී ලැබූ අන්ත පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය හිමි කළා. එහිදී ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම ඕවර 18.5කදී ලකුණු 58කට දැවී ගියා. ඕස්ට්‍රේලියානු පිළ ඕවර 12කදී කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළා. ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ එම පරාජයත් සමග ඇද වැටුණා. ශ්‍රී ලංකා යෝන් ක්‍රිකට් කණ්ඩායමට අවසන් පූර්ව තරගය හිමිවීමට ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ එම පරාජය ප්‍රධාන සාධකය බවට පත් වුණා. ශ්‍රී ලංකාවේම පරාජයෙන් පසුව සහභාගී වූ තරඟ දෙකේදී ඇෆ්ගනිස්තානය කඩලු 4කින්ද දකුණු අප්‍රිකාව කඩලු 5කින්ද පරාජය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරඟාවලියේ තරඟ 5න් තරඟ 4ක්ම ජය ලැබුවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන් ඇෆ්ගනිස්තානය පරාජය කළද ශුද්ධ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්තානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සුපිරි 6 වටේ අවසන් වන විට තරඟ 3 බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටියා. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශුද්ධ ලකුණු වේගය මත තීරණය වුණා. ඇෆ්ගනිස්තානය ශුද්ධ ලකුණු වේගය ධන 1.725ක් රඳවාගෙන සිටියා. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය ඍණ 0.113ක් පැවතුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් විසි වුණා. ඕස්ට්‍රේලියාව හමුවේ දෙවන්ත පරාජය ලොලබුවේ නම් ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමට ඉහළ ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීමේ අවස්ථාව තිබුණා. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ නායක විමත් තින්සර සහ පෝණු කාර්ය මණ්ඩලය ඉල්ලා සිටි කණ්ඩායම දීම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කිරීම ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ දෙවන්ත පරාජයට හේතු යැයි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. වර්තමාන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පසුගිය දෙසැම්බර් මාස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික තේරීම් කමිටුවක් පත් කළා. එහි සෙසු සමාජිකයන් ලෙස විනෝදන් ජෝන්, ඉන්දිකද සේරම්, තරංග පරණවිතාන සහ රසාංජලි දල්ලිස් පත් කළා. එහි සෙසු සමාජිකයන් අතර විනෝදන් ජෝන් යන චරිතය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ නැති තැනක් නැහැ. එහිදී ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ තීරණ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගනිමින් චරිත අසලංක ඉවත් කර දසුන් චානක නායකත්වයට ගෙනාවා. ප්‍රමෝද්‍ය නැවත ධනංජිත සිල්වා කණ්ඩායමට ගෙනාවද එම තීරණ හකුලා ගැනීමට සිදු වුණා. ප්‍රමෝද්‍ය ජාතික කණ්ඩායම කාඩ් කූට්ටම ලෙස අනද්දී ශ්‍රී ලංකා යෝන් ක්‍රිකට් කණ්ඩායම බැලීමේ කාර්යය විනෝදන් ජෝන්ට පැවරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සර්ව බලධාරියා තමන්යයි සිතා සිටිනා විනෝදන් ජෝන් තරඟ තීරක කණ්ඩායම් කළමනාකරු ක්‍රිකට් උපදේශක සහ තේරීම් කමිටු සමාජිකයන් වැටුප් සහ දීමනා දෙන ඕනෑම කාර්යයක් බාරගන්නවා. වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා විනෝදන් ජෝන් තේරීම් කමිටු සමාජිකයෙක් ලෙස පත් කරන විට වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම තෝරාගෙන බොහෝ දේ අවසන් කර තිබුණා. කෙසේ වෙතත් විනෝදන් ජෝන් පත් වූ වහාම එම කණ්ඩායමේ සියලුම බලතල ඔහු වෙතට පත් කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස වයස 19න් පහළ ක්‍රීඩකයන් පිළිබඳව වැඩුම දැනුම ඇති කනිෂ්ඨ තේරීම් කමිටුවේ සමාජිකයන් එළියෙන් තබා කණ්ඩායම තේරීම විනෝදන් ජෝන් ආරම්භ කළා. විනෝදන් තේරීම් කමිටුවට පත් වූ පළමු තේරීම් රැස්වීමේදී කනිෂ්ඨ තේරීම් කමිටු සමාජිකයන් එළියෙන් තැබීමට ඔහු කටයුතු කළා. ඔයගොල්ලෝ එළියෙන් ඉන්න. අපි සාකච්ඡා කරලා කතා කරන්නන්. යයි විනෝදන් ජෝන් කනිෂ්ඨ තේරීම් කමිටුවට කිව්වා.
විනෝදන් මේ ආකාරයටම යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී නායකයා සහ පුහුණු කාර්ය මණ්ඩලයලා සිටි කණ්ඩායම දීම ප්‍රතික්ෂේප කළා. විනෝදන් ජෝන්ගේ මුද්දච්ච මානසිකත්වය ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට අවසන් පූර්ව තරඟයට යාමට තිබූ අවස්ථාව හිමි කළා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියේ පළමු තරඟ දෙක වූ ජපානයට සහ එල්ලන්තයට එරෙහිව තරඟ දෙකේදී පිතිකරුවන් 6 දෙනෙක් සමග ක්‍රීඩා කළා. එම තරඟ දෙක එතරම් අමාරු නොවන නිසා ඒ ආකාරයට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණා. එය එසේ වුවද ඉන්පසුව තුන්වෙනි තරඟයේ සිට එනම් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟයේ සිට පිතිකරුවන් 7ක් සමග ක්‍රීඩා කළ යුතු යන තීරණය කර තිබුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟයේ සිට අංක 3 පිතිකරු ස්ථානයට සෙනුජ වෙකුණගොඩ කැඳවිය යුතු යැයි නායකයා සහ පුහුණු කාර්ය මණ්ඩලය විනෝදන් ජෝන්ගෙන් ඉල්ලා තිබුණා. විනෝදන් ජෝන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර පළමු තරඟ දෙකට ක්‍රීඩා කළ ආකාරයටම ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟයේදීද ක්‍රීඩා කරන ලෙස දැනුම් දුන්නා. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව නිවැරදි අවබෝධයක් නොතිබුණු විනෝදන් ජෝන් සෙසු අදහස්වලට සවන් දුන්නේ නම් යොවුන් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් වීමටද ඉඩ තිබුණා. අශ්වයා පැන ගිය පසු ස්ථාලයේ වසන්නාක් මෙන් ඕස්ට්‍රේලියාව හමුවේ අමීරි පරාජයක් ලැබීමෙන් පසුව ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟයේ සිට පිතිකරුවන් 7ක් දීමට විනෝදන් ජෝන්ට නුවණ පහළ වුණා. ඒ අනුව අංක 3 ස්ථානයට සෙනුජ වෙකුණගොඩ කැඳවුවා. එතැන් සිට ක්‍රියාත්මක වූ සෙනුජ වෙකුණගොඩ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 43ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ඉන් නොනවතිනු සෙනුජ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 48ක් රැස් කර ගනිමින් ඉනිමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී සෙනුජ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟයට ක්‍රීඩා කළේ නම් තරඟයේ ජයග්‍රහණය කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ අවස්ථාව තිබුණා. ඒ එසේ වූයේ නම් ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය මීට වඩා ඉහළ යාමේ අවස්ථාව ඕන තරම් තිබුණා. සෙසු පුද්ගලයන්ගේ අදහස් වලට ගරු නොකරන සාමූහිකත්වයේ අගය නොදන්නා පුද්ගලයෙක් ජාතික තේරීම් කමිටුව වැනි වගකිව යුතු තනතුරකට පත් කළ ක්‍රීඩා අමාත්‍යවරයාද වගකීමට බැඳෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙවැනි පුද්ගලයන් තේරීම් කමිටුව වැනි වඩාත් වගකීමක් ඇති ස්ථානවලින් ඉවත් කළ යුතු වනවා. එසේ නොවුනහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට නොහැකි වනවා. ක්‍රීඩා අමාත්‍යවරයා වහාම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කිරීමට කටයුතු කළ යුතු වනවා. මෙවැනි විශේෂ පුවත් මෙන්ම දැනුම හිර නංවන දෙස් විදෙස් පුවත් දැනගන්න ලංකා ඩේ ටු ඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.